ලංකාව මේ සිනමාව කියන දියමන්ති ආකාරයට තාම නම් හරියටම බැහැලා නැහැ. මට අවශ්‍ය වුණා ලංකාවේ කලා ශාස්ත්‍රයට අලුත් දෙයක් දෙන්න. ඔයා රංගනය ඉගෙන ගත්තට ඔයා ගිහින් රංගපාන්නේ කොහෙද? විශේෂයෙන් මාධ්‍ය සහ සිනමාව ඉගෙන ගන්න මේ ශාස්ත්‍රයට ආස කරන ආදරය කරන තරුණ තරුණියන්ට රැඳෙන්න පුළුවන් විදිහේ කර්මාන්තයක් නිර්මාණය කරන්න. නිතරම මගෙන් ගොඩක් අය අහන දෙයක් තමයි වැඩ කරන්න chance එකක් දෙන්න, රංගපාන්න chance එකක් දෙන්න. කොහොමද ෆීල්ඩ් එකට එන්නේ? ලංකාව කියන්නේ විවිධ නිර්මාණ වලට ගැලපෙන්න මාර වයිබ් එකක් තියෙන රටක්. ලස්සනට හිතන්න පුළුවන් මිනිස්සු ඉන්න, අලුත් දේවල් වලට දක්ෂ මිනිස්සු ඉන්න රටක්. මිනිස්සුත් අහසයි හොඳ හරවත් දේවල් බලන්න. ටීවී වලින් ඒ හිලෙස පිරෙන්නේ නැති නිසා අපිට ඒක කරන්න පුළුවන් පැහැදිලිවම. අලුත් අදහස් තියෙන දක්ෂ තරුණ කොල්ලෝ කෙල්ලොන්ගේ හැකියාවෙන් මිනිස්සුන්ගේ හිතට වදින නිර්මාණ කරන්න පුළුවන්. අනාගත පරම්පරාවට අපි ස්ථිරයක්ද දෙන්නේ නැත්නම් හොඳ නිර්මාණශීලී පිරුණු ලෝකයක්ද දෙන්නේ කියලා තීරණය ගන්න මම හිතන්නේ මේක තමයි හොඳම වෙලාව. ඔයාලා කියනවා අර කෝස් එක කරා, අරයාගේ මීඩියා කෝස් එක කරා. එහෙම කියලා ඔයා ආවට එළියේ ඔයාට රැඳෙන්න තැනක් නැහැ.